Hello guys, ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ LK Night Tech YouTube channel එකත් එක්ක. අද මම ඔයාලට ගෙනල්ලා තියෙන්නේ low end PC එක play කරන්න පුළුවන් සුපිරිම game 10ක්. ඒ කියන්නේ 4GB RAM එකක වුණත් lag ගන්න නැතුව play කරන්න පුළුවන් games 10ක්. අපි යන් එහෙනම් වීඩියෝ එකට. ලිස්ට් එකේ පළවෙනි game එක තමයි Line of Sight Vietnam කියන ගේම් එක. මේක Far Cry 1 play කරලා තියෙනවා නම් Far Cry 1 fan කෙනෙක් නම් මෙන්න මේ ගේම් එක අනිවාර්යෙන් play කරන්න ඕනේ. ලිස්ට් එකේ දෙවෙනි ගේම් එක තමයි Metro 2033. මේක ගොඩක්ම horror සහ psychology type එකට වගේ යන්නේ ගේම් එක. මේක අනිවාර්යෙන්ම play කරලා බලන්න. 4GB RAM එක උනත් කිසිම lag ගන්න නැතුව මේක play කරන්න පුළුවන්. ලිස්ට් එකේ තුන්වෙනි ගේම් එක තමයි The Stalin Subway Red Whale. මේක action military type තමයි ගොඩක්ම යන්නේ. 2GB RAM එක උනත් smoothly play කරගන්න පුළුවන් මේක. ලිස්ට් එකේ හතරවෙනි ගේම් එක තමයි Insane 2 කියන්නේ. මේක racing off-road type එකේ තමයි game එක ගොඩක්ම 2GB RAM එක වුණත් smoothly play කරගන්න පුළුවන්. ලිස්ට් එකේ පස්වෙනි game එක තමයි Fear 2 කියන්නේ. මේ game එක horror psycho path type එකට තමයි ගොඩක්ම තියෙන්නේ. මේ game එක හෙනම ආතල් ගොඩක් තියෙන්නේ මේ game එකේ horror type එකත් ලොකෝටම දීලා තියෙනවා. මං හිතන්නේ මේක නම් ගොඩක්ම recommend කරන්න පුළුවන් game එකක්. හයවෙනි ගේම් එක තමයි legendary game එකක් වෙන Battlefield 3. මේක නම් ඔයා අනිවාර්යෙන්ම play කරලා බලන්න ඕන game එකක්. මොකද ඉතින් මේකේ story එක ගත්තත් graphic ගත්තත් low end PC එකක වුණත් උපරිම සාධාරණයක් කරනවා. ලිස්ට් එකේ හත්වෙනි ගේම් එක තමයි Resident Evil 6. මේක 2GB RAM එකේ වුණත් smoothly play කරගන්න පුළුවන්. මේක zombie horror type තමා ගේම් එක යන්නේ. මේක ගොඩක්ම ගේම් එක හැබැයි ටිකක් දිගයි. සාමාන්‍යයෙන් පැය 18ක් 20ක් වගේ මුළු ගේම් එකම තියෙනවා. ඒක අපිට කැරක්ටර් අනුව chapter බෙදිලා තියෙන්නේ. ඉතින් මේක ලස්සන ස්ටෝරි එකක් තියෙන ගේම් එකක්. අනිවාර්යෙන් play කරලා බලන්න. ලිස්ට් එකේ 8වෙනි ගේම් එක තමයි Mortal Kombat Complete Edition. මේක 4GB RAM එකක් වගේ ඕනේ වෙනවා. හැබැයි 4GB RAM එකේ smoothly play කරගන්න පුළුවන්. මේක ගොඩක්ම fighting style එක තමයි. හැබැයි story එකක් තියෙනවා. story එකත් හොඳයි සුපිරි. ඉතින් character මේවත් එක්ක බලද්දී සුපිරි ආතල්ලයක් ගන්න පුළුවන් game එක. ලිස්ට් එකේ 9 වෙනි game එක තමයි The Cursed Crusade කියන්නේ. මේක ගොඩක්ම නිකන් fantasy night scene එකේ වගේ තමයි තියෙන්නේ. ඔයා Assassin's Creed fan කෙනෙක් නම් මේකත් පොඩ්ඩක් try කරලා බලන්න. ලිස්ට් එකේ අන්තිම ගේම් එක තමයි Batman Arkham Asylum. මේක ගොඩක්ම fighting type එකේ ගේම් එකක්. මේක අනිවාර්යෙන්ම play කරලා බලන්න ඕනේ. මොකද low end PC එකක වුණත් උපරිම සාධාරණයක් කරන ගේම් එකක්. ඔයාලට මේ games ටික Apunka Games site එකෙන් download කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ තවත් වීඩියෝ බලන්න කැමති නම් LK Night Tech YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් like කරලා comment එකක් දාගෙන යන්න. මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක් ඔයාලට.